සුබ දවසක් 2025 දෙසැම්බර් 29 වෙනිදා කොළඹ කොටස් වෙළඳපොලේ මොනවද උනේ කියලා අපි දැන් බලමු. හරි. එහෙනම් අපි කෙලින්ම යමු අද දවස තීරණය කරපු ප්‍රධානම සංඛ්‍යා ටික දිහා බලන්න. හොඳයි. දවස් අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ ඒ කියන්නේ අපි දන්න ASP එක නැවතුනේ ඒකක 22132.3. මෙතනින් තමයි අද දවසේ කතාව පටන් ගන්නෙ. ඒ විතරක් නෙවෙයි මේක ධන දශම 2.9% ඉහළ යාමක්. ඉතින් සමස්තයක් විදිහට ගත්තම වෙළඳපොළ අද පොඩ්ඩක් උඩට ගිහින් කියලා කියන්න පුළුවන්. හැබැයි මෙතන තමයි රසවත්ම කාරණේ තියෙන්නේ. අපිට දකින්න ලැබෙන්නේ දර්ශක දෙකේ කතා දෙකක්. ASIP එක කියන්නේ මුළු වෙළඳපොළම උඩට යද්දී ලංකාවේ ලොකුම සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකය පොඩ්ඩක් පල්ලෙහාට ගිහින්. ඉතින් මොකද්ද මේකෙන් කියවෙන්නේ? ලෝක සමාගම් වලට පොඩි පීඩනයක් තිබුණත් අනිත් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සමාගම් ටික එකතු වෙලා මුළු වෙළඳපොළම උඩට ඇදගෙන ගියා කියන එක. හරි. දැන් අපි බලමු අද දවසේ ප්‍රධාන චරිත කවුද කියලා. ඒ කියන්නේ වෙළඳපොලේ ලොකුම වෙනසක් ඇති කරපු කොටස් මොනවද කියලා. මෙන්න තියෙනවා අද දිනේ මිල ඉහළම ගිය සමාගම් ටික. මේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න කොළඹ ඩොක්යාඩ්, ඒ කියන්නේ DOCK නම් අද දවසේ නියම තරුවක් වෙලා බලනකො ඉහළ යාම. ඒකම ASPH සහ HXP වගේ කොටස් වලටත් ආයෝජකයන්ගේ හොඳ අවධානයක් යොමු වෙලා තියෙනවා වගේ පේනවා. 30.6ක්. අතරම මේක පුදුව හිතන ඉහළ යාමක්. එක දවසකින් කොටසක මිල මේ වගේ ගාණකින් ඉහළ යනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. බොහෝ විට මේ පිටිපස්සේ සමාගමෙන් එන්න තියෙන විශේෂ නිවේදනයක් වගේ දෙයක් ගැන ආයෝජකයෝ බලාපොරොත්තු වෙමින් ඉන්නව වෙන්න පුළුවන්. හොඳයි. ඉහළ යන කොටස් තියෙනවා වගේව පහළ යන කොටස් ටිකකුත් තියෙනවා. අද දවසේ ටිකක් පීඩනයට ලක්ුණේ MRH, SHO සහ MSL කියන සමාගම්. හරි. දැන් අපි බලමු වෙළඳපොලේ එනර්ජි ලෙවල් එක කොහොමද තිබුණේ කියලා. ඒ කියන්නේ සල්ලි සංසරණය වුණේ කොහොමද, කොච්චර ගනුදෙනු වුණාද කියලා. අද දවසේ මුළු පිරිවැටුම ඒ කියන්නේ ටර්න්ಓවර් එක රුපියල් බිලියන 3.7ක්. මේකෙන් පැහැදිලිවම පේනවා අද දවසේ ගනුදෙනු වලින් පිරුණු හරිම කාර්යබහුල දවසක් කියලා. ඊටත් වඩා වැදගත් දේ තමයි මේක ඊයේ දවසට වඩා 37කින් වැඩිවීමක්. මේක ලොකු පිම්මක්. මේකෙන් කියවෙන්නේ ආයෝජකයෝ අද ගොඩක් ක්‍රියාශීලීව ගනුදෙනු වලට සම්බන්ධ වෙලා තියෙනවා කියන එකයි. ඉතින් මේ වැඩිමුණ පිරිවැටුමට වැඩිපුරම දායක වුණේ කවුද? පුදුම වෙන්න දෙයක් නෑ. අද දවසේ තරුව කොළඹ ඩොක්යාඩ්, ඒ කියන්නේ DOC තමයි රුපියල් මිලියන 585ක දෙවන්ත පිරිවැටුමක් එක්ක ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ. ඊළඟට DFCC සහ JKH තියෙනවා. හොඳයි. දැන් තමයි කතාවේ වැදගත්ම හරියකට අපි එන්නේ. කවුද මේ කොටස් ගත්තේ? කවුද වික්කේ? විශේෂයෙන්ම පිටරට ඉන්න ආයෝජකයෝ මොකද කළේ? මේ බලන්න. මේ ප්‍රස්තාරය දිහා බැලුවම කතාව හරිම පැහැදිලි. විදේශීය ආයෝජකයෝ අරගෙන තියන්නේ රුපියල් මිලියන 92ක කොටස්. හැබැයි විකුණලා තියන්නේ රුපියල් මිලියන 293ක කොටස්. පරතරය ලොකුයි නේද? ඉතින් මේකේ ශුද්ධ ප්‍රතිඵලය තමයි රුපියල් මිලියන 200ක ශුද්ධ විදේශීය පිටට ගලා යෑමක්. සරලවම කිව්වොත් විදේශීයෝ ගත්තට වඩා ගොඩක් විකුණලා ඒ සල්ලි වෙළඳපොලෙන් එළියට අරන් ගිහින් මේ විකුණුම් රැල්ලෙන් වැඩිපුරම බලපෑමක් වෙලා තියෙන්නේ ජොන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ඒ කියන්නේ JKH වලට. JKH කියන්නේ අපේ වෙළඳපොලේ තියෙන බ්ලූ චිප් එකක්. ඒ කියන්නේ ප්‍රධානතම කොටසක්. ඉතින් ඒ වගේ කොටසකින් විදේශිකයෝ මේ විදිහට ඉවත් වෙන එක සමස්ත වෙළඳපොලේ විශ්වාසයට පොඩි හරි බලපෑමක් කරන්න පුළුවන්. හරි. අපි දැන් තනි සමාගම් වලින් පොඩ්ඩක් එහාට ගිහින් ලොකු චිත්‍රය දිහා බලමු. ඒ කියන්නේ ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රවලට අද දවසේ කොහොම බලපෑවද කියලා. මෙතන පැහැදිලිව පේනවා වාණිජ්‍ය සහ ප්‍රාග්ධන භාණ්ඩ වගේ ක්ෂේත්‍රවලට හොඳ දවසක් වෙද්දී සෞඛ්‍ය සහ ප්‍රවාහන ක්ෂේත්‍රවලට යම් පීඩනයක් එල්ල වෙලා තියෙනවා. මේකේ සමහර විට රටේ තියෙන පුළුල් ආර්ථික ප්‍රවණතා ගැනත් අපිට මොකක් හරි ඉඟියක් දෙනවා වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි දැකපු මේ ප්‍රබල විදේශීය විකුණුම් රැල්ලත් එක්ක අපි මේ විග්‍රහය නවත්වන්නේ හිතන්න දෙයක් ඉතුරු කරලා. විදේශීය ආයෝජකයෝ මේ විදිහටම වෙළඳපොලෙන් ඉවත් වෙන එක දිගටම සිද්ධ වෙයිද? මේ ප්‍රශ්නයත් එක්ක අදත් අපි නවතිමු.